Hello guys. ඉතින් අද ගෙන අලුත් මලුත් ටියුටෝරියල් එකක්. ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා තවත් අලුත් මලුත් වීඩියෝ එකට. ඉතින් අද කියලා දෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝගේ WhatsApp එකේ group creation date එක add කරගන්න කියලා. ඉතින් group creation date කියලා කියන්නේ අත්‍තරම කිව්වොත් මේක fake වගේ. කියන්නේ මෙන්න මෙහෙමයි වෙන්නේ. මේකේ තියනවා නේද මෙන්න මෙතන group creation date එක. ඔන්නවාක මාරු කරලා ඇඩ් කරගන්න හැටි තමයි අද කියලා දෙන්නේ. එහෙනම් බලමු කොහොමද ඇඩ් කරගන්නේ කියලා. මුලින්ම යන්න empty manager එක ඇතුළට. හරි ඊගාට යන්න මේ ෆයිල් එක ඇතුළට ෆයිල් එකට යන්නම්. මෙන්න ඉතින් මේ ෆයිල් එකේ තියෙන ඒක එක්ස්ට්‍රැක්ට් කරගන්න. පාස්වර්ඩ් මොනවද දාන්නේ ෆයිල් එකට. මේ විදිහට ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. මගේ අනිත් empty manager එක open කරගන්න මේ විදියට. ඊට පස්සේ මම මෙතනින් මගේ ෆයිල් එක open කරගන්න මම අරකින් කරන්න. මෙතන මම ෆයිල් එක open කරගන්න. මේකට ඇවිල්ලා මේකේ මගේ app එක extract කරගන්න. මේ විදියට app එකට අස්සල extract APK එක දීලා okay කරන්න. යා locate කරන්න. locate කරලා මේ විදියට app එකට අස්සල view කරගන්න. view කරලා ඊට මෙතන තියෙනවා classes එක add කරගන්න. ඉතින් මම ඔයගොල්ලන්ට මේ විදියට touch කරන් ඉඳලා add කරගන්න පුළුවන්. මම මේක desktop එක plus දීලා import කරගන්න. classes එකේ code text එක ඇතුලේ your WhatsApp කියලා search කරලා package name change කරගන්න. මම මෙතන import කරගන්න. විදියට ඉල්ල classes එක import කරගන්න මේ විදියට. හරි ඊගාට යන්න ඔයගේ අනිත් empty manager එක ඇතුළට ඊට පස්සේ මම code display ඇතුළට ගිහිල්ලා ඊගාට මෙන්න මේක search කරන්න ඕන. copy එක අරගෙන මේ විදිහට ගිහිල්ලා start a new search එකේ මේක paste කරලා classes name දාලා tick හතරම දාලා search කරන්න. ඊගාට මේ විදිහට එක result එකක් පෙන්නනවා. ඊගාට ආයෙ classes එක ඇතුළට මගේ code text එක ඇතුළට ඇවිල්ලා මෙන්න මේ code එක copy එක කරගන්න ඕනේ. අරගෙන ඊගාට ආයෙ ගිහිල්ලා මෙතන searching current result වල මේක paste කරලා smelly දාලා search කරන්න. ඊගාට මේ විදිහට එක result එකක් පෙන්නනවා. ඊගාට එතන යට තියෙන code එක copy එක ගන්න. copy එක අරගෙන ඊට පස්සේ ආයෙ ඇවිල්ලා මෙතන result එකේ ඊගාට ගිහිල්ලා මෙන්න මෙතන more result object v1 කියන එක අන්න ඔතනින් enter දෙකක් ගහලා අර my code එක paste කරගන්න. ඊට පස්සේ save කරන්න. save කරලා back වෙන්න. ඊගාට ආයෙත් my code text එක ඇතුළට ආයෙ මෙතන තියෙන code එක ඒකේ copy එක අරගන්න. හරි මේ විදිහට copy එක අරගෙන ආයෙ searching current result වල paste කරගන්න. paste කරලා search කරන්න. ඊගාට ආයෙත් ආයෙවිලා එතන යට තියෙන code එක copy එක අරගන්න. copy එක අරගෙන ඊගාට ආයෙත් ගිහිල්ලා මෙන්න මෙතන ආපු result එකේ ගාවට cursor එක තියලා යට enter දෙයක් ගහලා අරක paste කරගන්න. ඊගාට ඒක save දීලා back වෙන්න. ඊගාට ආයෙ මෙන්න මෙතන තියෙන code එකක් ඒකත් copy එක අරගන්න. අරගෙන මෙතන searching current result වල ඒක search කරගන්න. ඊට පස්සේ ඒකෙත් එක result එකක් පෙන්නනවා. එතනත් යට තියෙන තව code එකක් ඒක copy එක අරගන්න. අරගෙන ආයෙ මෙතනට ඇවිල්ලා මෙන්න මේක ඇතුළට ගිහිල්ලා result එක ගාවට cursor එක තියලා යට enter දෙකක් ගහලා අර code එක paste කරගන්න. ඊට පස්සේ ඔක save දෙන්න. ආයෙ back වෙන්න. ඊගාවට තියෙන්නේ switch code එක. ඒකෙත් මේ විදිහට copy එක කරගන්න. switch code එක නෙමෙයි මේක. edit text preferences code එකේ තියෙන්නේ. ඒකේ copy එක කරගන්න. copy එක කරගෙන මේක විශේෂයෙන් කියන්න මේක දාන්න ඕනේ extra features කියන එක ඇතුළට. හරි your privacy එකට දැම්මට මේක වැඩ කරන්නේ නැහැ. extra features කියන එක ඇතුළට දැම්මොත් විතරයි මේක වැඩ කරන්නේ. මේ විදිහට මේක compile වෙන ටිකක් කරලා ඉන්න ඕනේ. මම ඒ ටික stop කරන වීඩියෝ එක. හරි මේ විදිහට sign in වෙනවා. ඊගාවට යන්න ඕනේ ඔයාගේ res එක ඇතුළට. හරිද? res එක ඇතුළට ගිහිල්ලා යන්න ඕනේ XML කියන එක ඇතුළට. ගිහිල්ලා මේ code එක copy එක අරගන්න. මම copy එකක් ගත්තා. ඊගාට ඔයාගේ antivirus එක කරනකොට දාගත්ත extra කියන XML එක ඇති. මගේ නම් මෙන්න මේ XML එක. මම ඒක decompile කරලා ඒකට දාගන්න අර code එක. මේ විදිහට decompile ටිකක් කරනවා. හරි ඊට පස්සේ මෙතනට මම අන්තිමට දාගන්න. ඔයාට ඕන එක උඩින් දාගන්න පුළුවන්. මම අන්තිමට දාගන්න.
මේ විදිහට ඒක පේස්ට් කරගන්න. මෙන්න මේ කෝඩ් එක කොපි කරගන්න. ඒ කෝඩ් එක නැහැ හොඳේ. හරි මම කෝඩ් එක දාගත්ත මේ විදිහට. ඊළාට ඒක සේව් දීලා මම බෑක් වෙන්න. එක්ස්ට්‍රා කියන XML එක ඇතුළට දාගන්න privacy yoker no home mode save මොන එකකටවත් මේක වැඩ කරන්නේ නැහැ. හරි එක්ස්ට්‍රා එකට විතරයි වැඩ කරන්නේ. හරි මේ විදිහට ඒක දාගෙන ඊළාට මේක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. හරි ඇප් එක මේ විදිහට ඉන්ස්ටෝල් වෙනවා. ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙනකන් මම පොඩ වීඩියෝ එක ස්කිප් කරන්න. නැත්නම් වීඩියෝ එක දික් කරනවා. යාළුවනේ අපේ ඇප් එක ඉන්ස්ටෝල් ඉවරයි. අපි යනවා ඕපන් කරලා බලමු. මේ විදිහට ඇප් එක ඕපන් වෙනවා. හරි ඕපන් වෙන්නේ නැති කිසිම මොකද error එකක් නැහැ, crash වීමක් නැහැ. මේ විදිහට හරියට ගැහුවා නම් මේ විදිහට ඇප් එක ඕපන් වෙනවා. හරි ඊට පස්සේ මම privacy එකට ගිහලා privacy and security එකේ මගේ antivirus system එකේ extra features වල මෙන්න මෙතන තියෙනවා මම add කරගත්ත button එක. හරි මෙන්න මේ විදිහට තියෙනවා. මම ඔන්නෝකට ටච් කරලා මෙතනට මම දිනයක් දාගන්න. ඊට කලින් මම ඔයාලට පෙන්නන්නම් දැන් තියෙන විදිය. ඔන් කරන්න කලින් තියෙන විදිය මම ඔයාලට පෙන්නන්නම්. හරි මෙන්න මේ විදියට ගියාම මෙන්න මෙහෙම තමයි මේක ඔන් කරන්න කලින් මේ group එක හදපුවා ඇත්තම දිනේ මේ විදියට තියෙනවා. මම දැන් මේක ඔන් කරගෙන එන්න ගිහිල්ලා antivirus system extra features group creation date මෙතනට දෙන්නම් 99යි 99යි 999 මේ විදිහට මම මොකක් කරේ බොරු දිනයක් දාගන්න දාගෙන හරි ඊගාටම ගිහලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. හරි මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේන්න ඇති group creation date එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක පාස්වර්ඩ් මොනවත් නැහැ ෆයිල් එකේ. එහෙනම් තවත් අලුත් ටියුටෝරියල් එකකින් ආයෙ හම්බෙමු. version 11 ළඟදිම දෙනවා. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්. බයි බයි.